සහයෝගය මා නැවත වතාවක් මේ පිළිබඳව ස්තුතිවන්ත වෙනවා. අපේ රට පිළිබඳව ගත්තොත් මම කෘෂිකර්ම අමාත්‍යවරයා හැටියට බස්නාහිර පළාත ශ්‍රී ලංකාවේ තිබෙන විශාලම පළාත් සභාව වැඩිම ජනගහනයක් වෙසෙන පළාත් සභාව බස්නාහිර පළාත. අපි මේ කාරණා කීපය අරගෙන බැලුවාම මම ඉතාමත්ම සතුටු වෙනවා කෘෂිකර්ම අමාත්‍යවරයා හැටියට අද මේ සංවිධානයේ ඉදිරියේදී අපට වචන කීපයක් කතා කිරීමට අපේ ආණ්ඩුකාරතුමා මේ වෙනුවෙන් ලබා දීපු සහයෝගය. මෙතන කාරණා තුනක් ගැන අපි සඳහන් වුණා. balance agriculture, balance animal health, balance family culture. අපි කෘෂිකර්මාන්තය ගැන කතා කරනකොට අද මේ වෙනකොට අපේ රටේ විනත් විෂයන් පිළිබඳව දීර්ඝ කාලයක් තිස්සේ කතා කළත් මේ වෙනකොට ලංකාවේ සියලු දෙනාම කෘෂිකර්මාන්තය ගැන කතා කරන්නට සිද්ධ වෙලා තියෙනවා. විවිධ හේතුන් මත අපේ කෘෂිකර්මාන්තයේ මේ රටේ දීර්ඝ ඉතිහාසයක් අරගෙන බැලුවාම අපේ රටේ ප්‍රධාන ධාන්‍යාගාරයක් බවට පත් වෙලා තිබුණා ඈත අතීතේ. අද වර්තමානයේ වෙනකොට අපිට විවිධ ප්‍රශ්න තුල කෘෂිකර්මාන්තය ඉතාමත්ම අඩු තත්වයකට පත් වෙලා තියෙන නිෂ්පාදනය. පහුගිය කාල පරිච්ඡේදයේ තුල අපි රටේ වී නිෂ්පාදනය ඉතාමත්ම ඉහළ තත්වයක පැවතුණා. මීට මාස කිහිපයකට පමණ ප්‍රථම අපේ රැටිවෙච්ච ඇතිවෙච්ච නියඟේ හේතු කොටගෙන අපි බලාපොරොත්තු වෙච්ච නිෂ්පාදනයෙන් හරි 8ක්වත් ශ්‍රී ලංකාව තුල ශ්‍රී ලංකාව කෘෂිකර්මාන්තයකින් ප්‍රබල බරපතල තත්ත්වයකට පත් වෙනවා. අපේ රටේ නිරන්තරයෙන්ම කතාගෙන මාතෘකාව තමයි අපි හඳුන්වන්නේ අධ්‍යාපනයේ සංස්කෘතිය මහාමාර්ග විවිධ මාතෘකා ගැන අපි දින හැරෙන්න කතා කරනවා. හැබැයි අපි අපේ රටේ කෘෂිකර්මාන්තය ගැන කතා කරන පුදුමේ කාර්යයක්. අද මාර්ග දුන්නා. ඒ වගේ පුවත්පතක් බැලුවා. අපි මුණපාන ඉදිරියට මුණපාන කියන දැනන්ත ප්‍රශ්නයකට කතා කරන පුදුමේ කාර්යයක්. නමුත් අද මේ වෙනකොට අපිට හිතන්න සිද්ධ මේ රටේ කෘෂිකර්මාන්තය වගේම සත්ත්ව නිෂ්පාදනය ඒ තුළ අපි ජනතාව එකට එකතු වෙලා මේ රටවල් කීපයක් සම්බන්ධ වෙලා මේ කරගෙන යන වැඩ පිළිවෙල පිළිබඳව අපි පළාත් සභාවක් හැටියට මම විශ්වාස කරනවා පළාත් සභාව රජයේ නියමතුරේ සහභාගී වුණාට අපේ රට තුළ ඉන්න දේශපාලන නිලධාරීන් ඊමත් රටේ විශාල කීර්තිමත් රටට සේවයක් කරපු උගත් බුද්ධිමත් ආණ්ඩුකාරවරු පළාත් කීපෙකින්ම සහභාගී වෙලා තියෙනවා. ඒක අපි තරුණයන්ලා මේ රටට ඇවිල්ලා දින 5ක් කෘෂිකර්මාන්තයේ සත්ත්ව නිෂ්පාදනයේ දියුණු කරන්න විවිධ ආකාරයකින් අපි දැක්කා විවිධ ආකාරයකින් සාම්‍ය සහජීවන තුළ ඇති කරන්නට කටයුතු කරනවා. ඒ නිසා අපි කවුරුයක් කැරියට රටක අනුගාමීව කලරවක්ම මේ අවස්ථාවට සහභාගී වෙලා මේ කටයුත්තට සමුනාන්තරට සහායකත්වයක් ලබා දෙන්නට ප්‍රමාණික පවණන්නේ රටේ ජීවන කියලා අපේ ගෞරවනීය සංඝරත්නයේ සහායකත්වයෙන් සමුනාන්තරට සුබ දවසක් ප්‍රාර්ථනා